සුබ දවසක් ඔයාලට. ඔන්න ඉතින් අදත් මම පැල ටිකක් අරන් ආවා පැකේජ් විදිහට දෙන්න ඔයාලට. පැකේජ් විදිහට ගන්නකොට ඇත්තටම ගොඩක් ලාභයි. ඒ නිසා ඉතින් එහෙම ටිකක් දෙන්න හිතුණා. ඔයාලට ගොඩක් ලාභෙට ගන්න පුළුවන්. මේ පැකේජ් වල පැල හැම එකකම එක පැකේජ් එකක 6ක් තියෙනවා. ඒ පැල 6ම වෙන්නේ රුපියල් 500ක්. ඉතින් ඔයාලට නැති වර්ග තියෙනම් මට WhatsApp message එකක් දෙන්න පැකේජ් අංකය කියලා. මේ මගේ දෙවෙනි පැකේජ් සේල් එක. මම ඉස්සෙල්ලත් එක පැකේජ් සේල් එකක් දැම්මා. ඒ පැකේජ් සේල් එකෙන් ගොඩක් මිස්ලාට පහසු වුණා පැල ගන්න. ඒ නිසා මම හිතුවේ අදත් ඒ වගේම සේල් එකක් අරන් එන්න. ඉතින් ඔයාලට මේ පැකේජ් වලින් ලාභ පැකේජ් තියෙනවා නම් මට WhatsApp message එකක් දෙන්න. ගොඩාක් ස්තුතියි. හැමදාම වගේ ඉතින් අදත් මතක් කරන්න ඕනි මට මේ පැල සේල් එක කරගෙන යන්න උදව් කරන ඔයාලව කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා මාව දිරිගන්වන මගේ මාවටා ඉන්න ඒ හැම දිනාටම ගොඩාක් ස්තුතියි. ගොඩාක් පිං. ඉතින් හැමදාම වගේ එයාලවත් ආදරෙන් මතක් කරනවා. එයාලට ස්තුතියි. ඔන්න අංක 1ට ඔන්න මම මගේ පැකේජ් වල අංක 1 පැකේජ් එක. ඒකේ මෙන්න මේ පෝතොස් එක දැම්මා. එක පැලයක් තියෙයි. ඊළඟට මෙන්න මේ කැලතියා පැලයක් තියෙනවා. ඊළඟට මේ විසිතුරු පැලේ තියෙනවා. ඊළඟට මෙන්න මේ පැලේකුත් තියෙනවා. ඊළඟට මේ ෆර්න්ස් එකක් තියෙයි. ඒකයි මේ ඉබි කුමාරි. මේක අංක 1 පැකේජ් එක. අංක 1 මේ හැම පැකේජ් එකක්ම රුපියල් 500යි. මේ පැකේජ් එකේ මේ පැල 6ම ඔන්න ඔයාලට මන් දෙනවා 500කට. අංක 1. ඔන්න අංක 2න් මෙන්න මේ වටසුද්ද එක ඒ පැලයයි ඉබි කුමාරි පැලයයි මෙන්න මේ ෆර්න්ස් එකයි ඊළඟට මෙන්න මේ විසිතුරු පට්‍ර තියෙන පැලයයි මෙන්න මේ පැලයයි ආයෙත් මෙන්න මේ කැලතියා එකයි මේ පැල 6ම රුපියල් 500යි. මේ දෙවෙනි පැකේජ් එක අංක 2 මේ පැල 6ම 500යි. ඔන්න අංක 3න් මේ පැකේජ් එකටත් මෙන්න මේ පැලයයි කැලතියා එකයි ඊළඟට මගේ ඉබි කුමාරි පැලෙයි මෙන්න මේ පැලයක් මේ කෝලියාස් එක ඊළඟට මෙන්න මේ පැලේ මෙන්න මේ පැල 6ම තුන්වෙනි පැකේජ් එකේ මෙන්න මේ පැල 6ම 500යි. ඔන්න ඊළඟට අංක 4න් හතරවෙනි පැකේජ් එක මේ තියෙන්නේ. අංක 4ට ඉස්සෙල්ලා මෙන්න මේ කැලතියා පැලය ඊළඟට මේකත් කැලතියා එකක් ඊළඟට මේ මගේ රිදි කුමාරි ඉන්නවා. රිදි කුමාරිගෙනුත් පැලයක් තියෙනවා. ඊළඟට මෙන්න මේ විසිතුරු පැලේ ඊළඟට මෙන්න මේ ඇග්ලොනිමා එකක් තියෙනවා. ඊළඟට මෙන්න මේ ලස්සනට අර විසිතුරු කරන කඳ කොටසින් විසිතුරු කරන්න පුළුවන් මෙන්න මේ පැලේකුත් ඒ පැකේජ් එකට තියෙනවා. අංක 4 පැකේජ් එක රුපියල් 500යි. අංක 4. ඔන්න ඊළඟට අංක 5න් පස්වෙනි පැකේජ් එක
මෙන්න මේ සැන්සවේරියා එකෙන් පැලයයි. මේ සිංගෝනියම් ලොකු පඳුරක් ලොකු පැලයක්. ඒ පැලයයි මගේ රිදී කුමාරී. ඊළඟට මෙන්න මේ කර්ල් වෙන මෙන්න මේ පත්‍ර තියෙන පැලයයි. මෙන්න මේ විශලයයි. මෙන්න මේ කැලතියා බුෂිකයි. මේ පැල 6ම ඔයාට මට රුපියල් 500කට දෙන්න පුළුවන්. අංක 5 පැකේජ් එක. ඔන්න ඊළඟට අංක 6 පැකේජ් එකකින් මුලින්ම තියනවා මගේ ඉබි කුමාරියෙක්. ඊළඟට මෙන්න මේ හබරල එක. ඊළඟට මේ කැලිතියා එක. ඒක උස පඳුරක් උස පැලයක්. ඊළඟට මෙන්න මේ පත්‍ර තියෙන අර විසිතුරු කඳ කොටසින් විසිතුරු දේවල් හදන මෙන්න මේ පැල 3ක් තියෙනවා ඒකේ. ඒකයි මෙන්න මේ පැලයයි ආය මෙන්න මේ පැලයයි මෙන්න මේ පැල 6ම ඔයාට මට රුපියල් 500කට දෙන්න පුළුවන්. මේ 6 වෙනි පැකේජ් එක. ඔන්න අංක 7 පැකේජ් එක. ඒකෙන් ඉබි කුමාරි මේ කැලතියා එක මෙන්න මේ ලස්සන පත්‍ර තියෙන මෙන්න මේ පැලයක් කොළ 3ක් එක්ක. ඊළඟට මෙන්න මේ ෆර්න්ස් එක. ඊළඟට මේ විසිතුරු පත්‍ර තියෙන මේ පැලයක්. ඊළඟට මෙන්න මේ පැලයක් කොළ 2ක් එක්ක මෙන්න මේ පැලයක්. මේ පැල 6ම ඔන්න අංක 7න් 500යි. අංක 7න් 500යි මේ පැල 6ම. ඔන්න ඊළඟට අංක 8 පැකේජ් එක නම් තියෙන්නේ මල් ටිකක් තියෙන පැකේජ් එකක්. ඇත්තටම පූජා කරන්න ගන්න මල් වල පැකේජ් එකක් තියෙන්නේ. මේ තියෙන්නේ ගැට පිච්ච එක. මේකේ පොහට්ටුවක් තියෙනවා පිපෙන්න. මේ ගැට පිච්ච පැලයයි. ඊළඟට මේ අර පොකුරට නිකන් බුෂයකට හැදෙන පොඩි වතු සුද්ද එක් පැලයයි. ඊළඟට මේ තියෙන්නේ සමන් පිච්ච පැලයේ. ඒ පැලයයි. මේක අර ඊළඟට තියෙන පැලේ අර චූටියට හැදෙන පිච්ච එකක් තියෙන්නේ ගොඩක් පොකුරට. අන්නේ පැලයකුත් තියෙනවා. පිච්ච වර්ග 3ම තියෙනවා. වතු සුද්ද පැලයයි පිච්ච පැල 3යි. මෙන්න මේ පෝතෝස් එකයි. මෙන්න මේ කැලතියා එකයි. මේ පැල 6ම 8 වෙනි පැකේජ් එකකින් රුපියල් 500යි. මේ පැකේජ් එකම රුපියල් 500යි 8. අංක 9නුත් මේ පෝතෝස් එකක්. ඊළඟට මේ කැලතියා එක. මෙන්න මේ විසිතුරු පත්‍ර තියෙන පැලයයි. මේ කැලතියා එකයි. මෙන්න මේ කොලේ තියෙන පැලේකුයි. මෙන්න මේ පැලේකුයි. මේ පැල 6ම රුපියල් 500යි. මේ පැල 6ම 500යි. අංක 9. ඔන්න අංක 10 මේ අන්තිම පැකේජ් එක. ඒකට තියෙනවා මෙන්න මේ පෝතොස් එක. ඊළඟට මෙන්න මේ සැන්සවේරියා එක. මේ වර්ගයේ පැලයක්. ඊළඟට මේ වර්ගයේ පැලයයි. මෙන්න මේ කැලතියා වර්ගයයි. ඊළඟට මෙන්න මේ පැලයයි. මේ පැල 6ම ඔයාට රුපියල් 500කට දෙන්න පුළුවන්. අංක 10 රුපියල් 500යි.